කාරුණික සැදැහැපෙර පින්තුනි මෙවර 2026 ජුනි මාස 29 දින පොසොන් පුරපසළොස්වක පොහෝ දවස නිමිති කරගෙන තිසර TV ආයතනයේ ගරු සභාපතිතුමන් ඇතුළු ක්‍රියාකාරී මණ්ඩලය උතුරු හෝ කන්දර ශ්‍රී සද්ධර්මරත්නාරාම විහාරස්ථානයේ වන මාගේ විහාරස්ථානයේ මුළු දවස් තිස්සේම පවත්වන පින්කම් මාලාව පින්බර පෝදා වැඩසටහන් මාලාව පැවැත්වීමට කටයුතු ද ඇත. ඒ අනුව විශේෂයෙන්ම දාන ශීල භාවනා වැඩසටහන් මාලාව මෙහෙයවීම ලබන්නේ අපේ තිසර TV ආයතනයේ ගරු සභාපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ. ඒ අනුව එදා පවත්වන ඒ පින්බර පෝදා වැඩසටහන් මාලාවට මාගේ විහාරස්ථානයේ සියලුම දායක දායිකාවන්ට සහභාගී වෙන ලෙසත් ඒ වගේම අපි ඉපදී මෙරි ගමන් කරන මේ සසර කතරින් එතවලබන අමාමා නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට ඒ පින්බර කටයුතු වලට සහභාගී වන ලෙස ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලා සිටින අතර අද වර්තමාන සමාජයේ සමහරක් සමාජ මාධ්‍ය ජාලා තුළින් ඇතිවෙන රටට ජාතියට ආගමට සිදුවෙන මහා විනාශකාරී අවස්ථාවන් විනාශකාරී දේවල් දිහා බලනකොට අපේ තිසර TV ආයතනය අපැහැදිලි ඔවුන්ගේ පැහැදීම් පිණිසත් පැහැදිලි විද්‍යායකී ප්‍රසාදය තවතවත් වඩා වර්ධනය වන ආකාරයටත් මේ පින්කම් කටයුතු සිදු කිරීම ඉතාමත්ම වැදගත් කාලෝචිත ක්‍රියාවක් කරන බව විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕන. ඉතින් ඒ ආයතනය වගේම පවත්වන ප්‍රථම පින්කම් මාලාව තිසර TV ආයතනයේ ප්‍රථම පින්කම් මාලාව අප විහාරස්ථානයේ තෝර ගැනීම පිළිබඳවත් අපි සතුටටපත් වෙනවා. මම මුලින් සිහිපත් කළා වගේ අපේ රට තුළ පවත්වන සමහරක් මාධ්‍ය රටට ජාතියට ආගමට මහා විනාශකාරී දේවල් සිදු කරමින් ගරුතර මහා සංඝරත්නයට මට ප්‍රහාර එල්ල කරමින් ඒ වගේම ජාතියට මහා ප්‍රහාර එල්ල කරමින් කරන මේ අකටයුතු ගම් දිහා බලනකොට ඉතාමත්ම ආදර්ශමත් මේ ක්‍රියාවන් සිද්ධ කරන්න. ඒ සමාජ මාධ්‍යකරුවන් විසින් තමන්ගේ මාධ්‍ය තුළින් ශාසනයට අසභ්‍ය විදියට බනිනකොට ඒ වගේ මඩ ප්‍රහාර එල්ල කරනකොට ඒ වගේම ජාතියට මහා විනාශකාරී වශයෙන් මේවා දිහා බලන පොඩි දරුවෝ ඒවා ආදර්ශයට අරගෙන පූර්වාදර්ශයක් වශයෙන් ඒ අයද ක්‍රියා කරන්නේ ඒ ආකාරයෙන්. එහෙමනම් අපි මේ සමාජයේ කොහරද යන්නේ, කොයි පැත්තටද යොමු කරන්නේ කියලා අපි පොඩ්ඩක් හිතන්න ඕන. රටට, ජාතියට, ආගමට උදාර සේවාවක් කරන ආකාරයෙන් තමයි අපේ සමාජය මෙහෙවන්න ඕනේ. ඒ කාර්යභාරය වගකීමෙන් හා වගවීමෙන් යුක්තව බාරගත්ත අපේ තිසර TV ආයතනයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය ඉතාමත් මැනවින් ඉෂ්ට කරනවා කියන කාරණා සිහිපත් කරමින් හැම දිනාටම තෙරුවන් සරණ දෙවිරැක්වන ප්‍රාර්ථනා කරමින් මගේ අනුශාසනාව නිමාවට පත් කරනවා.